අද මම ස්වාමීන් වහන්සේ ඉදිරියේ දුර්වල කිසිම වටිනාකමක් නැති මිනිසෙක් හැටියට ඔබට ස්වාමීන් වහන්සේගේ වචනය ප්‍රකාශ කරන්න කැමතියි. මොකද ස්වාමීන් වහන්සේගේ වචනයම තමයි. ඒක බලවත් දෙමුහත් කඩුවක් කියලා කියනවා. ප්‍රේමවන්තයනි, මම කැමතියි ඔබ සමග බෙදා ගන්න වර්තමාන. දැන් ඔබ මේ උදෑසන ඇවිල්ලා ඉන්නවා දේව සභාවට. ඔබ දේවනා සභාවට එන්නේ ඇයි? මම ප්‍රශ්නයක් අහන්නකෝ. ඇයි දේව සභාවට එන්නේ? අද උදෑසන නුවන් සහෝදරයා කෝච්චිය නැගලා ඇයි ආවේ මේ සභාවට? අපේ සහෝදරයා ඇවිල්ලා තියෙනවා නමස්කාර කරන්න, වචනේ අහන්න, ස්වාමීන් වහන්සේ තුළ වර්ධනය වෙන්න. එහෙනම් මේ වචනේ ස්වාමීන් වහන්සේ තුළ වර්ධනය වෙන්න පාවිච්චි කරන්න කියලා ඉල්ලීමක් කරන්න කැමතියි මම. දැන් මේ වචනේ ගොඩක් අය අමතක කරනවා. මම ගොඩක් කළා වචනේ කතා කරද්දී මොකක් හරි කතන්දරයක් කියන්නේ නැයි. මොකක් හරි මේ ලෝකේ කතාවක් කියන්න හේතුව වචනේ අමතක කරලා අර කතාව තුලින් හරි මේ වචනේ මතක් වෙයිනේ කියන සිතුවිල්ල ඇතුව. ඉතින් අපි ආ ස්වාමීන් වහන්සේ වචනෙන් බලන්න යනවා. ඉතාමත් වැදගත් කාරණා. කී දෙනෙක් දන්නවද? සරෝජයෙන් මම අහන්න කැමතියි මේ ප්‍රේමවන්ත සහෝදරිය නිසා. දේව වචනේ දෙනවා රන් අන කියලා ආඥාවක්. මොකද්ද ඒ රත්තරන් ආඥාව? අපි දැන් ක්‍රිස්තියානි කාර්යයට ඕක දැනගන්න ඕන අනිවාර්යයෙන්. නේද? ඩ්‍රයිවිං ඉගෙන ගද්දී මොනවද කියනනේ මේ වාහනයක් ගලවන්න පුළුවන් ස්ටියරින් වීල් එක නැතුව. දේව වචනේ රන් අන මොකද්ද? නිශාන්ති කිව්වද නෑ? ඒනොස් කියලා දෙනවා. ඒනොස්ට කියලා දෙනවා. ඒකින්ද සරෝජන මතකෙට ඉන්න ඕන ඒක. රන් අන කියලා කියන්නේ මොකද්ද? යේසුස් වහන්සේ කිව්වේ මිනිස්සෙක් යමක් කරනවාට නුඹලා කැමතිද? නුඹලා තෙසේම කරපල්ලා. දැන් මේකනේ අපිට ප්‍රායෝගික කරන්න අමාරු නේද? අපි හැමදෙස්සම කැමතියි යමක් අපිට කරගන්න. නේද? අපි කැමති යමක් අපිටම කරගන්න. නමුත් අපි අනිත් අයට කරද්දී පොඩි බ්‍රේක් පාරක් ගහනවා බලන්න. මේක තමයි මනුස්සයා ස්වභාවය. දැන් මම අද ඔබට ප්‍රකාශ කරන්න යන්නේ මම නෙමෙයි දේව වචනේ තියෙන වචනේ අරන් ඔබට කියන්න යන්නේ. දේව වචනේ පරණ කිසිමේ තියෙන රන්නන. කාටද මතක? අපේ බයිබල් විශාරද සහෝදරියන් අහන්න මම කැමතියි. ඇයට මතක නැත්තම් තව කෙනෙක් උත්තර දෙන්න පුළුවන්. පරණ කිසිමේ තියෙන රත්තරන් ආඥාව. මොකද්ද ආඥාව? යාඥාවක් නෙමෙයි ආඥාව. සුවස් සහෝදරයා එක එල්ලේ දේව වචනේ දිහා බලාගෙන සිටින සහෝදරයාට හම්බුණාද ඒක? හොඳයි. අපි හැරෙමු ස්වාමීන් වහන්සේ වචනේට. ද්විතීය කතාව 10 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ. අද අපි ඉගෙන ගන්න යනවා ස්වාමීන් වහන්සේ තුල කාරණා පහක්. මේ කාරණා පහ ප්‍රේමවන්තයනි ඔබේත් මගේ ජීවිතේ ඇති කරගන්න අද මේ උදෑසන අපි අදිටන් කරගමු. කී දෙනෙක් කැමතිද ඒකට? කැමතිද හැමෝම? හොඳයි. ද්විතීය කතාව 10 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදය. ප්‍රේමවන්තයනි මේ ද්විතීය කතාව කියන පොත ලියවෙද්දී මොසස් ලියු පොත මොසස්ගේ දේශනා 3 වතාවක් ඔහු ප්‍රකාශ කර තිබුණා. ඔහුගේ දේශනා ගැන ඔබ අහලා ඇති නේද? ඔහු ප්‍රකාශ කරපු දේශනා සම්බන්ධව ඔහු ප්‍රකාශ කරපු වචන 3 වතාවක්. ඔහු එකන ව්‍යවස්ථාව කිව්ව මනුෂ්‍යයන්ට, දෙක ගිවිසුම් ගැන කියලා දුන්නා. 3 මොකද්ද කියලා දුන්නේ? පොරොන්දු ගැන මොසස් ප්‍රකාශ කරුවා. ප්‍රේමවන්තයනි මොසස් ඉල්ලනවා මේ මනුෂ්‍යයන් දෙවන් වහන්සේගේ සෙනගගෙන්, ඊශ්‍රායල් සෙනගගෙන් අනේ මේ ටිකවත් ආරක්ෂා කරපල්ලා. මේ ටික උඹලා කෙරුවොත් ඒ ඇති. ගොඩක් දැන් අපිට කියනවා උඹලාට මේ දරන්න බැරි වියගහක් ස්වාමීන් වහන්සේ අපේ කරේ තබන්නේ නැහැ කියලා කියනවනේ වචනේ. දැන් මේ ක්‍රිස්තියානි ජීවිතේ කී දෙනෙකුට වියගහක්ද? කී දෙනෙකුට වියගහක්ද? දැන් අපේ සහෝදරයා ඉරිදා මේ ග්‍රෑන්ඩ් පාටියක් අරගත්තා. මේ මොකද්ද හෝටලේ නම ග්‍රෑන්ඩ් නෙමෙයි වෙන මොකක් හරි නම. සරව සහෝදරියකට දෙන උත්තරය මූන්ලයිට්. දැන් බලන්න මේ සහෝදරියට තියෙන මතකය. දැන් ආහාරත් එක්ක යද්දී ස්ථානය මතකයි. නමුත් දේව වචනේ රන්නන අහුවාම ස්ථානය අමතකයි. ඔක අපේ හැම සුළු ස්වභාවයක්. හැබැයි ප්‍රේමවන්තයනි අපි හැමතිස්සෙම මතක් කරනවා දේවයන් වහන්සේ අපට දීලා දෙන්නේ
බරපතල ආඥාවක් නෙමෙයි. බොහොම සරල දෙයක්. මම අපේ සහෝදරයා ඒ උපන්දින සාදේ අරගද්දි අද උ සාක්ෂිදරු විදියට ඒක ඊටමත් ආදර්ශමත් භාවයක් තිබුණා අන් අයට. නේද? දැන් සමහර කෙනෙකුට හිතන්න අපේ පාටි වල කිසි දෙයක් නැහැ මෙහෙමයි කියලා හිතෙන්න පුළුවන්. හැබැයි ඒකේ හරිම ආදර්ශමත්. ඒක හරි මේ මොකද්ද කියන්නේ? ඒක හරි මේ පිළිවෙලක් තියෙන වැදගත් දෙයක්. නේද? හරි වැදගත් විදිහට ඒක සිද්ධ වුණා එතන. කිසිම කෙනෙක් නැටුව කෙරුවේ නැහැ. නේද? සමහර අය මොනවද මේ අර නැටුම් තෙල් බිව්ව ගාම මොකද කරන්නේ? එක වයින් කරලා අතහැරලා වගේ මේ ඩාන්ස් කරන්න පටන් ගන්නවා නේද? හැබැයි මෙතන හරි විනීත හරි අලංකාර විදිහට ඒ සහෝදරයෝ අපිට සංග්‍රහ කරුවා. ඉතින් ඒක ඉතාමත් යහපත් දෙයක්. ලෝකයටත් එක සාක්ෂියක් නේද? දැන් දෙවියන් වහන්සේ අපිට කියලා තියෙනවානේ මේ පෞල්තුමාගේ ලෝකයෙන් වෙන් වෙලා ඉන්න කියලා. හැබැයි එසේ නොවේ කියලා පෞල්තුමා දෙවෙනි කොරින්ති පරිච්ඡේදයේ කියනවා. ලෝකයෙන් වෙන් වෙලා ඉන්න මෙමුලට කියන්නේ ඒකේ තියෙන නරක දේවල් වලින් අයින් වෙලා ඉන්න කියලා වචනේ කියන්නේ අපිට. දැන් මෝසෙස් මේ සෙනඟට මොකද්ද කියන්නේ? අපි බලමු වචනේ. ඉතින් ඊශ්‍රායෙල් මෙතන මම කැමති ඉතින් ජෝයල් කියලා දාගන්න. දැන් සාරා දාගන්න කැමතිද සාරා කියලා? අපේ මේ ලොකු සාරත් කැමතිද සාරා කියලා දාන්න? දැන් සාරා වෙනස් වෙලා කියලා හරි සන්තෝෂයි දහන්න ලැබුණා. දැන් සාරා ඒකේ මේ මොකද්ද යූත් කැම්ප් එකේ බාඤ්ඤාංශයේ සේවකයෝ කියලා කියනවා. දැන් සාරට එහෙම කයි පොඩි ලැජ්ජාවක් එහෙම වෙන්න පුළුවන්. එහෙම ලැජ්ජ වෙන්න එපා පුතා. අපේ දේවදාසෙක් හිටියා මෝහන්ලාල් ගුණවර්ධන. මම ඔහු අද ජීවිතුන් අතර නැහැ. සභාපාලකවරයෙක් කොළඹ සභාවේ. කොළඹ සභාවේ සභාපාලකව 4 දෙනෙක් හිටියා. අනිත් සභාපාලකව 3 දෙනාම සමුළු වාර අවස්ථාවලදී ඒ දේශනා කරන ඒ කටයුතු වල යෙදෙනවා. මේ සහෝදරයා දේශනා කරන ඒ සේවයේ කටයුතු ප්‍රතික්ෂේප කරලා ලහු කරන්නේ මොකද්ද? මට තාම අද වගේ මතකයි. නුවන්ත සහෝදරයා ලක්ප්‍රිය සහෝදරයාට මතක ඇති. කහපාට මේ ග්ලව්ස් දෙකක් දාගෙන ඔහු බාත්රූම් සේදුවා. මම අවුරුදු ගානක්ම දැක්ක ප්‍රේමන්තිනේ ඒක. බලන්න ස්වාමීන් වහන්සේ ඉදිරියේ ජයග්‍රහ ජීවිත. ඔහු ඇවිල්ලා මොකද්ද කියන්නේ වචනේ? ගණකාධිකාරී මොකද්ද කියන්නේ? ගණකාධිකාරී. දැන් වචනත් මතක නැහැ සිංහල වචන. එච්චර ඉතාලි දන්නවා අපි දැන්. ඇයි ඒගොල්ලෝ hina වෙන්නේ? ගණකාධිකාරියෙක්. ඔව් මොකද? සමාන වචනේ කිව්වේ ඉන්නෙම නෑ දැන්. දැන් මේ වයසත් එක්ක එහෙම වෙන්න පුළුවන්. ඉතින් සුදස් සහෝදර හරි ප්‍රීතිය අපි නේ වචනයක් වැරදිනවට ඔහු අනිත් අය සමග ඒක හුමාරු කර ගන්නවා. හොඳයි අපි ප්‍රීතියෙන් ස්වාමීන් වහන්සේ වචන බලමු. මෙතෙන්ට අපි දාමු මොකද්ද වචනේ? ඊශ්‍රායෙල් කියන තැනට ඔබේ නම දාගෙන බලන්න. අසේල එම්බා අසේල හරි කියමු වචනේ. හරි. ඉතින් ඊශ්‍රායෙල් නුඹේ දෙවියෝ ස්වාමින් වහන්සේට බය වීමත් උන්වහන්සේගේ සියලු මාර්ගවල හැසිරීමත් උන්වහන්සේට ප්‍රේම කිරීමත් නුඹේ දෙවියෝ ස්වාමින් වහන්සේට නුඹේ මුළු සිතින්ද නුඹේ මුළු ආත්මයෙන්ද සේවය කිරීමත් නුඹේ යහපත පිණිස අද මා විසින් නුඹට අනකරන ස්වාමින් වහන්සේගේ ආඥාද පනත්ද පැවැත්වීමත් මිස නුඹේ දෙවියෝ ස්වාමින් වහන්සේ නුඹෙන් ඉල්ලන්නේ වෙන කුමක්ද? අයියෝ දෙවියන් වහන්සේ වෙන මොනවත් අයෙන් ඉල්ලන්නේ නැහැ. කාරණා කියා කිල්ලනවා 5ක් ඉල්ලනවා. මොකද ඉල්ලන්නේ එකටම ෂෙම් කියන්නේ පුතා? මේ වචනේ දැන් ඔයාලා පෙරලා ගත්තද? එකට මොකක්ද ඉල්ලන්නේ දෙවියන් වහන්සේ? මොකක්ද කියන්නේ එකටම ඉල්ලන්නේ මොකද්ද පුතා? good. දෙවියන් වහන්සේට බය වීම. දැන් ඔබ කී දෙනෙක් දෙවියන් වහන්සේට බයද? සර්වසාධුනගර මාර බයලු තියෙන්නේ. දෙවියන් වහන්සේට බය වෙනවා කියලා කියන්නේ මේ අපි මේ දෙමාපියන්ට තියෙනනේ බයක්. අපේ තාත්තා ඉස්සර අපිට කියලා තියෙනවා ඉතාලිය ගියත් 6 වෙද්දි ගෙදර ඉන්න ඕන කියලා. අපි එහෙම පරක් වෙලා ගිහලා ඕන තරම් දර ගහගෙන ඉඳලා තියෙනවා. එහෙම බයක් නෙමෙයි දේව බය කියලා කියන්නේ. ඒක ගෞරවපූර්වක තමුන් හිතේ ආසාවෙන් භක්තිය දැක්වීම. දැන් ප්‍රේම කරද්දී සමහර මේ ප්‍රේමවන්තයෝ එහෙම තියනවානේ ගෞරවපූර්වක බයක්. හැබැයි විවාහයෙන් පස්සේ ඒක වෙනස් වෙන්න පුළුවන්.
දැන් සිංහලේ වචනයක් තියෙනවා සමියා බිරිඳගේ ගොවියාය කියලා. නේද? ඒ වගේ බය කියන්නේ දෙවියන් වහන්සේට බය වෙනවා කියලා කියන්නේ දෙවියන් වහන්සේ අපෙන් ඉල්ලන දෙයක්. ඉල්ලනවා උන්වහන්සේකට බය වෙන්න කියලා. දේව බය කියලා කියන්නේ මොකක්ද සිතුම් සහෝදරේ හිතෝපදේශේ? ප්‍රඥාවේ පටන් ගන්න. දෙවියන් වහන්සේට බය වෙනවා කියලා කියන්නේ ප්‍රඥාවේ පටන් ගන්න. ප්‍රඥාව නෙමෙයි. වරද්ද ගන්න එපා. දෙවියන් වහන්සේට බය වෙච්ච ගමන් අපිට මේ විහිලින් ප්‍රඥාව ඇවිල්ලා මේ මොලේ පිරෙන්නේ නැහැ. දැන් මට අර වචනේත් මතක නැහැ. හා? දේව බය කියලා කියන්නේ ප්‍රඥාවේ පටන් ගන්න. ආරම්භය. ප්‍රඥාව ආරම්භ වෙනවා දෙවියන් වහන්සේට බය වීම තුලින්. පටන් ගන්නවා ප්‍රඥාව. හා? දෙවියන් වහන්සේ එහෙම ආශිර්වාද දීලා තියෙනවා ප්‍රේමන්තේ. දැන් අපි මේ වචනේ සංසන්දනාත්මක බලන්න යනවා ස්වාමීන් වහන්සේ වචනේ චරිතවලින්. දෙවියන් වහන්සේට බය වෙච්ච මිනිසෙක් ඉන්නවා යෝසෙප් කියලා ඔබට මතකද? මේ යෝසෙප් කියන මිනිසයා දෙවියන් වහන්සේට බය නිසා කරන්න තිබුණු කැතකිලුකමකින් ඔහු නිදහස් වෙනවා. දැන් තරුණ ජීවිතවල එවැනි අවස්ථාවක් ලැබුණොත් යෝසෙප්ට කීවරක් ඔහුගේ වස්ත්‍ර නැතුව ගියාද? යෝසෙප්ට කී සැරයක් යාගේ වස්ත්‍ර නැතුව ගියාද? ඇඳුම් නැතුව ගියාද? good. දේවතාවක් නැතුව. ගෙම්මේ දරුවෝ හොඳට උත්තර දෙනවාද? මේ වචනේ ගැන අවධානයෙන් සිටිනවා. බොහොම හොඳයි. පළවෙනි සැරේ තමුගේ සහෝදරයෝ ඔහුගේ සලුව ගලවලා වලකට දැම්මා. නේද? ඒක නේද අරන් ගිහලා යාකොබ්ට දුන්නේ? අර ලේ ගාලා වුරුකේ ගහර සතෙකුගේ ලේ ගාලා ගිහිල්ලා යාකොබ්ට පෙන්වුවා. දෙවන සැරෙත් හොට වස්ත්‍රය නැතුව ගියා. දැන් වස්ත්‍ර ඉල්ලෙයි කියලා කියනවනේ සිංහලෙන්. ප්‍රේමවන්තේනි ඔහුට ලැබුණ අවස්ථාවක්. අපි කියවල බලමු වචනේ. උත්පත්ති පොතේ 39 වෙනි පරිච්ඡේදය පොඩ්ඩක් පෙළරන්න බලන්න. උත්පත්ති 39. කරුණාකරලා කියන්නේ වචනේ. සිදුම් සහෝදරි පොඩ්ඩක් කියන්න 39 කීයද කියලා. කීයද? 13 වෙනි පදේ කියන්න කරුණාකරලා. ඔහු තමාගේ සලුව ඇගේ අතට හැර පිටතට පලා ගිය බව ඈදක ඇගේගේ මිනිසුන්ට අඬගසා බලාපල්ලා. හෙතම අපට නිඳා කරන පිණිස හෙබ්‍රෙව් මිනිසෙකු අප වෙතට ගෙන ආයේය. එච්චරයි පුතේ. දැන් මෙයා වස්ත්‍රය අතහැරලා දිව්වා කියනවා. දැන් මේකේ බොහෝ දුරට සිද්ධ වෙන්නේ කුමක්ද? පිරිමියෙක් විසින් ස්ත්‍රියකට යෝජනා කිරීම තමයි බොහෝ අවස්ථාවල අපිට දකින්න තියෙන්නේ. මෙතන ඒකේ අනිත් පැත්ත වෙන්නේ. පොතිපර්ගේ භාර්යාව යෝසෙප්ට අයුතු යෝජනාවක් කරනවා. හැබැයි යෝසෙප් කියන ප්‍රේමවන්තනි වචනයක්. මෙන්න බලන්න දේව බය. දෙවියන් වහන්සේට බය වෙන්නේ මෙහෙමයි. මේ මනුෂ්‍යයා තුළ දෙවියන් වහන්සේට බය තිබුණ නිසා මොහු කියන වචනේ පොඩ්ඩක් බලන්න 9 වෙනි පදයේ අවසාන B කොටසේ. එයින් මම මේ මහත් දුෂ්ටකම කර දෙවියන් වහන්සේට විරුද්ධව කෙසේ පව් කරන්නෙම් දැයි ඇයට කීවේය. මෙන්න යෝජනාව කරනවා ස්ත්‍රිය. මේ ධර්මිෂ්ඨ මනුෂ්‍යයා දෙන උත්තරය. මේ වරද කරලා මං දෙවියන් වහන්සේ දෙවි ඉන්නේ කොහොමද? අපිට මේ ඉදලා දෙනවා අපේ හෘද සාක්ෂිත් එක්ක ගනුදෙනු කරද්දී. ප්‍රේමාන්තය අන්න එකයි දේව බය කියලා කියන්නේ. ඔබ දෙවියන් වහන්සේට බය වෙනුනේ විදිහටයි. පාපය කරන්න ඕන තරම් අවස්ථාව තියෙද්දිත් ඔබට පුළුවන් නම් ස්වාමීන් වහන්සේ ගැන සිහි කරලා ඒ පාපය ජීවිතෙන් අතාරින්න. ඒකයි තාමත් වැදගත් දෙයක්. අපිට දැන් පෙනුණා කවුරු ගැනද? යෝසෙප්. ගණන් කතා ද්විතීය කතාව 10 12 දෙවියන් වහන්සේ අපෙන් මොකක්ද ඉල්ලන්නේ? එම්බා ජෝෙල් දෙවියන් වහන්සේට බය වෙන්න. දැන් ඔබට බය වුණාද දෙවියන් වහන්සේට? බය දෙවියන් වහන්සේට. හොඳයි. දෙවියන් වහන්සේට බය ගෞරව බයෙන් ජීවත් වෙන්න හොඳයි. ප්‍රේමවන්තනි අපේ මේ සහෝදරයාට උදෑසන දේව නමස්කාරයේදී ඔහු සුද්ධාත්මයන් වහන්සේ ඔහු තුලින් යම් කිසි දෙයක් ප්‍රකාශ කරනවා. මොකද මම මේක විශ්වාස කරනවා මේක මගේ වචනයටත් අදාළ නිසා. අපි කියමු දෙවෙනි කාරණය. දෙවෙනි කාරණය තමයි දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සියලු මාර්ගවල හැසිරීම. ඔබ කියන්නේ දෙවියන් වහන්සේ මාර්ගවල හැසිරෙනවද? අපි මේ සහෝදරයා උදෑසන කිව්වා දේව නමස්කාරදී ඒනොක් ගැන. ඒනොක් දෙවියන් වහන්සේ එක්ක
උන්වහන්සේ මාර්ගයක හැසිරුණු මනුෂ්‍යයා කියලා කිව්ව නේද? ඒක මම ප්‍රකාශ කරන්න ඕනේ නැහැ ආපහු සරක. ඒක ප්‍රකාශ වුණා උදාසන මෙතන. මම කතා කරන්න හිටියේ වචනේ කොටසක්. දෙවියන් වහන්සේ මාර්ගවල හැසිරෙනවා. මාර්ගවල හැසිරෙනවා කියලා කියන්නේ මොකද්ද? දැන් මේ දෙවියන් වහන්සේ පාරක් මම ඒ පාරේ හාට මෙහාට මේ ඇවිදින එකද මේ දෙවියන් වහන්සේ මාර්ගය හැසිරෙනවා කියලා කියන්නේ. මාර්ගයේද සත්‍යද ජීවනයේද මමය. මා කර්ණ කොටගෙන මිස කිසිවෙක් පියාණන් වහන්සේට පැමිණෙන්නේ නැත කියලා යේසුස් වහන්සේ කිව්වා. මාර්ගය. යේසුස් වහන්සේ දැන් කියන්නේ මොකද්ද? දෙවියන් වහන්සේට යන්න දින පාර මොකද්ද? ක්‍රිස්තුස් යේසුස් වහන්සේ. ඔබ දන්නවද ඒක? දෙවියන් වහන්සේට යන්න දින පාර උන්වහන්සේ පෙන්වුවා. කවුද? මමයි කියලා. මම නෙමෙයි ක්‍රිස්තුස් වහන්සේ. ප්‍රේමාන්තේනි මාර්ගය. මාර්ගය කියන්නේ මොකද්ද? මාර්ගය කියන්නේ හරි ගැඹුරු තේමාවක්. මාර්ගය කියලා තිබුණා මේ බයිබල් මේ ආයතනෙකුත්. ප්‍රේමාන්තේනි මාර්ගය කියලා කියන එක හරි ගැඹුරින් විග්‍රහ කරන්න පුළුවන් කතා කරන්න පුළුවන් මාතෘකාවක්. මාර්ගයේ උන්වහන්සේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ. දෙවියන් වහන්සේ මාර්ගය කියලා කියන්නේ මොකක් හරි ගීතයක් වයන සද්දයක් ඇහෙනවා. කවන්නේ. ප්‍රේමාන්තේනි මාර්ගය කියලා කියන්නේ ඇත්තටම උන්වහන්සේගේ ආඥා පවත්වන එක. උන්වහන්සේගේ මාර්ගයේ තියෙන ක්‍රමයක්. උන්වහන්සේගේ මාර්ගයේ තියෙන පිළිවෙලක්. උන්වහන්සේ මාර්ගයේ තියෙන ඉල්ලීමක්. දැන් අපි කී දෙනෙක් උන්වහන්සේ මාර්ගවල හැසිරෙනවද? ඔබ කී දෙනෙක් ස්වාමීන් වහන්සේ මාර්ගවල හැසිරෙනවද? උත්සාහ කරනවා. හැසිරෙනවා. ඒ සමග උත්සාහය සමග හැසිරෙනවා. මේ ඔබ අද මෙතන ඉඳන් ඉන්නෙත් ඒ හැසිරීමේ කොටසක් ඒක. උන්වහන්සේ මාර්ගයේ හැසිරෙන නිසා මොකද අපි උන්වහන්සේට භක්තිවන්තකමින් දැන් මේ අපේ සහෝදරයන්ට පුළුවන් ඉරිදා දවසෙත් මේ මට තව යුරෝ 50කට හම්බ වෙනවා කියලා ගෙදරට මේ රැකියාවට යන්න නේද? නමුත් එහෙම නොකර ඇයි මෙතනට එන්නේ? අපි මේ මාර්ගය දන්න උන්වහන්සේ මාර්ගය හැසිරුණොත් මොකද්ද පිළිතුරු කියන එක. ප්‍රේමාන්තනේ ඒනොක් ස්වාමීන් වහන්සේ මාර්ගය හැසිරෙච්ච මනුස්සයා කියලා උත්පත්ති පොතේ අපිට කියනවා. අවසානයේ මේ සහෝදරයා කිව්වා ඒනොක්ට මොකද්ද ලැබුණු රිවෝඩ් එක? ත්‍යාගය මොකද්ද? ඇහුන්නේ නැහැ. ඒනොක්ව දෙවියන් වහන්සේ ඔසවාගත්ත ප්‍රේමාන්තේ. උන්වහන්සේ මාර්ගය හැසිරෙච්ච මනුස්සයා. කොච්චර වාසනාවක්ද ඒක? ඔබත් ස්වාමීන් වහන්සේ මාර්ගයේ හැසිරුණොත් ඔබටත් තියෙන සදාකාල ජීවනය කියලා උන්වහන්සේ ඉදිරියේ බලාපොරොත්තුවක්. මාර්ගයේ හැසිරීම. ඒ මාර්ගයේ හැසිරීම හරි අමාරුයි. ඒකට බාධාම තමයි එන්නේ. දැන් දෙවියන් වහන්සේ වැඩේ කරද්දී කොච්චර අමාරුද ඒ කරන්න? මේ සහෝදරයාට හැම කොච්චර දරා ගැනීම දරනවද? මගේ පියා හැම දරනවා මම දැකලා තියෙනවා. අර දරන්න කියලා මේ එක්තරා සභාවකට අපි ගිය වෙලාවේ අපි බෙදරෙල්ලේම කියනවා මේ අපේ සහෝදරියගේ දරුවා කියලා හිතන්න මේ කාංචන මේ සහෝදරිය මෙයාට කියනවා දරන්න කියලා. මොකද්ද මේ දරන්න කියන්නේ? සාක්ෂියක් දරන්න කියලා කියන්නේ. දැන් ඒ දරීම ගැනේ මං කියන්නේ. එවැනි දරාගෙන ඉන්න නෙමෙයි. ප්‍රේමන්තේනි ඒනොක්කට දෙවියන් වහන්සේ දුන්නා අවස්ථාව. මොකද්ද? උන්වහන්සේක ගමන් කරව මිනිසයා. උන්වහන්සේ කැමැත් ඉෂ්ට කළ මනුෂ්‍යයා ඒනොක් ස්වාමීන් වහන්සේ ඔසවා ගත්තා. ප්‍රේමාන්තේනි දෙවියන් වහන්සේ අපටත් එසවීමක් ලබා දීලා තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම නුදුරු අනාගතයේ සිද්ධ වෙන්න යන ප්‍රේමාන්තේනි. අපි මෙච්චර කියන්නේ නැහැ මොකද්ද? මෙච්චරයි ප්‍රකාශ කරන්නේ කුමක්ද? ප්‍රේමාන්තේනි ඒ උන්වහන්සේගේ පැමිණීම ගැන. යේසුස් වහන්සේත් මේ පොළොවට ඇවිල්ලා කිව්වා ඒක. නේද? දැන් අපි බලන්න යනවා ඒනොස් ගැන අපි අතහැරලා දාලා මොකද ඒනොක් ගැන මේ සමානම ඒනොක් දෙක පැටලෙනවා මට පොඩ්ඩක්. ඒ වචනේ ඉස්පිලි පාපිලි ඕගොල්ලෝ හරියට දාගන්න ඒනොක් ගැන අපි දැන් කතාව හමාර කරනවා. මතක තබා ගන්න ඒනොක් තමයි ස්වාමීන් වහන්සේ දෙක හැසිරෙච්ච මිනිස්සයා. ඒතර ඔබ එකනම දෙවියන් වහන්සේට බය වෙන්න ඕන. දෙක දෙවියන් වහන්සේ මාර්ගවල හැසිරෙන්න ඕන. අපි ගීතිකා කියනවා මාර්ගය මමයි කියලා නේද? කියනවාද ගීතිකා කියනවා? මම හිතුවා එහෙම කියනවා ගීතිකා නේ. මාර්ගය මමයි කියලා. මාර්ගය කවුද? ක්‍රිස්තුස් යේසුස් වහන්සේ. ප්‍රේමාන්තේනි මම කැමතියි ඔබට කියන්න එක්තරා කතාවක්.
මේ වචනේ අතර මැද අපි මේ කතාව ඊළඟට කියමු. දැන් ඒනොක් ස්වාමීන් වහන්සේ සමග ගමන් කළ මනුෂ්‍යයා කියලා ඔබ දැක්කා. අපේ සහෝදර උදෙත් කිව්වා ඒක විග්‍රහ කරන්න සහෝදරයෙක් විග්‍රහ කරමු නිසා. හරි. ප්‍රේමවන්තනි ඊළඟට දෙවියන් වහන්සේ අපේ මේ වචනේ ඉල්ලන්නේ මොකද්ද? කරුණා කරලා කියන්න කවුරු හරි. මොකද්ද? හයියෙන් කියන්නකෝ මේ සම්බන්ධ වෙන්නද මේ දෙවියන් වහන්සේ වචනේට? අපේ මේ අම්මා කියන්නේ ප්‍රේම කිරීම. දැන් ප්‍රේම කිරීම කියද්දී ඔබ හැමෝම ප්‍රේම කරනවානේ. නේද? ප්‍රේම කරලා අත්දැකීමුත් තියෙනවානේ. නේද? අර කින්ස්ලි පීරි සින්දුවකුත් කියනවා මොකද්ද? ප්‍රේමයේ ලෝ හැමතැනම ඇති කියලා නේද? මම දන්නේ නැහැ කියන පුද්ගලයා දැන් යා මේ තාම මේ ගීතේ ගායනා කරමින් ඔහු ඒ ප්‍රේමේ සොයාගෙන යනවා තාම ලැබිලා නැහැ යාට හම්බෙලා නැහැ. දැන් ඔබට අපේ සහෝදරයා ඉන්නවා වෙනවා මේ ප්‍රේමවන්තනි ඔබට එවැනි ප්‍රේමේ අදහස් ජීවිතේ පහළලා තියෙනව නේද? තරුණ වයසේ. හා? නැද්ද මේ හැම පහළලා නැහැ සුමේ සහෝදරට පහළලා තියෙනවනේ. මට නම් පහළලා තියෙනවා. හා? මේ මෙතන අපේ සහෝදරි මේ මන සල්ලි ගයින් වගේ දීව තියලා බයිබලයේ මේවා කරලා බලන්න. දැන් මේ අය හැමෝම ප්‍රේමය කියලා කියන්නේ තරුණ වයසේදී ඇතිවෙන මේ මොකක්ද ඒකට කියන්නේ? හැඟීමක් කියලා කියමුකම. ඔව් හැඟීමක්. දැන් ප්‍රේමය දෙවියන් වහන්සේ ඉල්ලන්නේ එහෙම ප්‍රේමයක් නෙමෙයි. මේ ස්ත්‍රියෙක් පුරුෂයෙක් අතර තියෙන ප්‍රේමයක් නෙමෙයි. හා? ප්‍රේමය. යේසුස් වහන්සේ වට මතකද පේතුරුස්ගෙන් ඉල්ලුවා යේසුන් ඇහුවා ප්‍රශ්නයක්. මොකද්ද? ඔබ මට ප්‍රේම කරනවාද? බලන්නේ වචනේ කොච්චර බරද කියලා පොඩ්ඩක්. මේ ප්‍රේමය කියන එක මේ සෙල්ලමක් නෙමෙයි. පේතුරුස් යේසුස් වහන්සේට පැන දේවල් කිය නොඑක ආකාරයේ ශිල්ප කඩු ශිල්ප දක්වමින් මිනිසුගේ කන් කවමින් හිටියා. හැබැයි එක්තරා අවස්ථාවකදී ඔහු 3 වරක් කිව්වා මම ඔහු නාදුනමි කියලා. නමුත් ප්‍රේමවන්තයනි බලන්න මේ ප්‍රේමයේ තියෙන අන්තර්ගතය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඔහු එහෙම කරලත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔහු අතෑරියද? අපි නම් මොකද කරන්නේ? අනේ මේ එදා මතකනේ අතන කරපු වැඩේ. කට්ටි ඉස්සරහා මම දන්නේ නැහැ කියලා කිව්ව මතකද? යේසුස් වහන්සේ ඒක සඳහන් කරුවෙත් නැහැ ප්‍රේමවන්තයනි. බලන්න ප්‍රේමය. යේසුස් වහන්සේ අහනවා මේ මනුෂයාගේ මුඛයෙන් මේක දැනගන්න පිණිස. ඔහුගේ හදවතට යමක් දනවන පිණිස යේසුස් වහන්සේ අහන්නේ. යේසුස් වහන්සේ දන්නවා මට ප්‍රේම කරනවා මේ මනුෂයා කියලා. හැබැයි ඔහු අහනවා යේසුස් වහන්සේ ඔහුගෙන් පේතුරුස් මට ප්‍රේම කරනවාද? එක සැරේකුත් නෙමෙයි අහන්නේ. දැන් චමිලා හැම මගෙන් ඔය ප්‍රශ්නයක් අහනවා තුන්වෙනි සැරේ අහන්න වෙන්නේ නැහැ ප්‍රශ්නේ. දැන් ඕක කී සැරයක් ඇහුවද කියලා අහන්නේ. නමුත් පේතුරුස් දුන්න උත්තරේ මොකද්ද ප්‍රේමවන්තයනි? ස්වාමිනේ ඔබ දන්නාසේක. දැන් සාරා අම්මෙන් කීසරක් අහලා දිනවද? ඔබ මට ආදරේද කියලා. මතක නැහැ නේද? මතක නැහැ. ඔබ අයියරඩා කීසරක් මට ආදරේද කියලා අහලා දිනවද? අම්මගේ. සාරා අහලා දිනවද? අහලම නැහැ. එච්චර ධර්මිෂ්ඨ සාරා. හොඳයි. ප්‍රේමවන්තයනි මේ ප්‍රේමය කියලා කියන්නේ දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා කියලා කියන්නේ හරි උතුම් දෙයක්. ඔබ කැමතිද ඒක දැනගන්න? ප්‍රේමවන්තයනි එහෙම ප්‍රේම කරු මිනිහෙක් තමයි දාවිද් කියන්නේ දේ වචනේ. දාවිද්ට ඕන තරම් තිබුණා. ඔහුට රාජ්‍ය බලය තිබුණු ශක්තිය තිබුණු මිනිහෙක්. හැබැයි ඔහු බෙත්ෂෙබා සම්බන්ධව පාපය කරපු අවස්ථාවේ ප්‍රේමවන්තයනි ඔහු කිසි ලෙසකින්වත් ඔහුගේ ඒ රාජ්‍ය බලය පාවිච්චි කරුවේ නැහැ. අයුතුකම පාවිච්චි කරුවේ නැහැ. ඔහු වරද පිළිගත්තා. නාතන් ඇවිල්ලා කියපු අවස්ථාවේදී ඔහු පිළිගත්තා. ඇයි ඔහු දෙවියන් වහන්සේට බය වෙච්ච මිනිස්සෙක්. අපි බලමු දේ වචනය. දෙවියන් වහන්සේට බය වීම ගීතාවලිය බලන්න මේ මනුස්සයාගේ ස්වභාවය. ගීතාවලිය 63 පෙරලන්න. ගීතාවලිය 63 එකද? ඒ බලන්න ඔහුගේ ස්වාමීන් වහන්සේ කෙරෙහි තිබුණු ඒ මහඟු ප්‍රේමය කියවන්න පුතා. දෙවියන් වහන්සේ
ඔබ මාගේ දෙවියන් වහන්සේය. අලුයම ඔබ සොයන්නෙමි. වතුර නැති වියලුණ වෙහෙස උපදවන්නා වූ දේශයකදී මාගේ ආත්මය ඔබ කෙරෙහි පිපාසා ඇත්තේය. මාගේ මාංශය ඔබ කෙරෙහි ආශා ඇත්තේය. ආමෙන්. ප්‍රේමාන්තේ මෙවැනි හිතක් තිබුණු මනුෂ්‍යයා තමයි දාවිද් කියන්නේ. ස්වාමීන් වහන්සේ සිතට එකඟ මනුෂ්‍යයා කියලා දේවවචනේ කියනවා නේද? ස්වාමීන් වහන්සේ සිතට එකඟ මනුෂ්‍යයා කියලා. දාවිද් මෙහා පව් කරා දාවිද්ට දෙවියන් වහන්සේ ඇයි දඬුවම් කරුවේ නැත්තේ? බයිබලයේ තියෙන මොකද්ද කියලා මනුස්සෙන් අහද්දී අපිට දෙන්න තියෙන උත්තරේ මොකද්ද? වඩන්නේ නැහැ. කිව්ව ලබන්න ක්‍රියාපොතේ. ස්වාමීන් වහන්සේට සිතට එකඟ මනුෂ්‍යයා කියලා දෙවියන් වහන්සේ පිළිගත් මනුෂ්‍යයා කියලා කියනවා දාවිද් කියන්නේ නේද? දෙවියන් වහන්සේට එහෙමනම් අපි මොනව කරන්නද? ප්‍රේමවන්තයනි අපි දාවිද් ගැනත් බැලුවම හරි ඉක්මනට ඉවර කරනවා වචනේ. බය වෙන්න එපා. මෙතන කාරණා පහක් තිබුණාට දැන් තුනක්ම ඉවරයි නෝන් සහෝදරයා. ඔබගේ ප්‍රීතිය සම්පූර්ණ වෙලා තියෙන්නේ. දැන් හතරවෙනි එකට යන් අපි. මොකද්ද හතරවෙනි එක? හා? කියවන්නු කාලේ. මොකද කතා කරන්නේ නැන්ද කවුරුත්? බොහොම නිශ්චලව නිදිමතද මේ වචනේ කතා කරද්දී? හා? මොකද්ද? සේවය කරනවා කියලා කියන්නේ දැන් මේ හරි කතාවක් නේද? දැන් සේවය කියලා කියන්නේ ස්පිරිතාලයට ගිහිල්ලා මේ කාට හරි උපස්ථාන කරනවාට කියන්නේ සේවය කරනවා කියලා කියන්නේ. දැන් සේවය එහෙම කරලා හරියන්නේ නැහැ. සේවය කරන්න විදියක් තියෙනවා. ඒ විදියත් එක කියන්න ඕන. සේවය කරන්න සිස්ටම් එකක් තියෙනවා. මේ වචනේ කියද්දි මොකද්ද මතක් වෙන්නේ? හා? නුඹේ මුළු සිතින්ද මුළු ආත්මයෙන්ද කියලා යේසුස් වහන්සේ කියනව නේද? කාටද කියන්නේ? මතක් කරගන්න. තාගේ මුළු සිතින්ද සමහර ස්ත්‍රියකට කියන්නේ එහෙම. හා? කාටද කියන්නේ? සමහර ස්ත්‍රිය යෝහන් 4 සමහර ස්ත්‍රියට කියන යේසුස් වහන්සේ. ආත්මයෙන් নমස්කාර කරන්නන් උන්වහන්සේ සොයනසේක. ආත්මයෙන්. හා? ආත්මයෙන් নমස්කාර කරවද උදෑසන ඔබ? ප්‍රේමාන්තේනි ආත්මයෙන් নমස්කාර කරන උන්වහන්සේ සොයනවා. උන්වහන්සේට සේවය කිරීම. දැන් සේවය කරනවා ගොඩ දෙනෙක්. බොහෝ දෙනෙක් සේවය කරනවා නේද පුතා? බොහෝ දෙනෙක් සේවය කරනවා. ඒක කරන්නේ මොකෙන්ද? මුළු සිතින්ද? දැන් අපේ සහෝදරයා හැම කෑදී මාධ්‍ය බොහොම මේ අවඥා සහගත සිනහකින් බලා සිටිනවා. මේ මුළු සිතින්ද කියන එක. ප්‍රේමාන්තේනි අපි එතෙන්ට පරිවර්තන වී යුතුමයි. මුළු සිතින් මුළු ආත්මයෙන් දෙවියන් වහන්සේට සේවය කරන්න ඔබ කැමතිද මුළු ආත්මයෙන්? ප්‍රේමාන්තයෙන් මුළු සිතින්ද ආත්මයෙන්ද? මේ දෙවියන් වහන්සේ මේ කාරණා පහ මොසස් කියලානේ. බලලා කරුණා කරලා මේ පහවත් ආරක්ෂා කරලා දෙවියන් වහන්සේ වැඩි දේවල් උඹලෙන් ඉල්ලන්නේ නැහැ. අනේ පුළුවන් නම් සේවය කරපල්ලා මුළු සිතින් මුළු ආත්මයෙන්. හා? එහෙම කියනකොට කරන්න පුළුවන්ද? මුළු සිතින් දැන් මේ දරුවෝ මේ යූත් කැම්ප් එකට ගිහිල්ලා ආපු අලුත මේ සැමුවල්ට එහෙම කිව්වොත් එහෙම කරයි. මොකද ඒකේ අර උණුසුම තියෙනවා. අපිත් ඉස්සර යූත් කැම්ප් එකට ගිහිල්ලා ආපු අලුත සාක්ෂි දරනවා මම නම් ගොඩක් අඩුයි. නමුත් අපි බොහෝ සහෝදරයෝ සාක්ෂි දරනවා, කරලම් ගහනවා, බයිබල් කොලෙජ් යන්න හදනවා. පූර්ණ කාලීන සේවය කැප මේ කැපෙන්න උත්සාහ කරනවා. ගෝඩ් කෝලින් එක දෙද්දි පූර්ණ කාල සේවයට ඉස්සරහලා හිටන් ඉන්නවා. දවස් මේ මාසික විතර බලද්දී උන් නැතුව යනවා. මේ නුවන්ත සහෝදරයට මතක ඇති සමහර අය එහෙම. දැන් මේක තියෙන්න ඕන සදාකාල ජීවිතේ දක්වා ඔබේ ජීවිතය ඉවරනකම් මේ ඔබ අත ගහලා තියෙන වැඩේ ඇවිල්ලා හරි බරපතල දෙයක්. මේක ඉවරයක් නැහැ කොටි වලි ගල්ල ගත්තා වගේ. මේ වචනේ දැනගෙන මේක මගහැරලා හිටියොත් එහෙම දේ වචනේ මොකද්ද කියන්නේ? පනිෂ්මන්ට් එක දෙක ඩබල් කියලා කියනවා. ඉතින් මේක අපි කොටි වලි ගල්ල ගත්තා වගේ. අතාරින්න බෑ. දැන් අපිට හිතෙනවා දැන් සේවය කරුවා ඇති. අපිට වඩා හොඳ අය ඉන්නවා. අපිට වඩා දක්ෂ අය ඉන්නවා. දැන් සේවය හමාරයි. ඔවුන්ට දී බාරදී මම මග අරිමි. ඕවා තමයි අපේ සිතුවිලි නේද? මං කියන්නේ මං ගැන. ඔබ ගැන මම දන්නේ නැහැ. ඔබට එහෙම සිතුවිලි එනවද කියලා. නමුත් හැමදෙස්සම ස්වාමීන් වහන්සේ වචනේ කියන්නේ වෙන එකක්. මොකද්ද කියන්නේ? මොඩා උඹේ මුළු හිතෙන්ද මුළු ආත්මෙන්ද ස්වාමීන් වහන්සේට සේවය කරපන්. මට සේවය කරපන්. නැත්තම් උඹ එක්ක මට ගනුදෙනුවක් නැහැ කියන එක වචනේ කියන්නේ. මට හැමදෙස්සෙම හිතෙන්නේ මොකද්ද? නෑ දැන් ඇති දැන් මේ ඉන්නවනේ තව සහෝදරයෝ ඉන්නවා. ඒගොල්ලන්ට පුළුවන් මේ ස්වාමීන් වහන්සේ වැඩේ කරන් යන්න. එහෙම කියලා අපිට සිතුවිල්ලක් එනවා. එහෙම නේ නුවන් සහෝදරයා. අපේ සහෝදරයා එහෙම සිතන්න පුළුවන්.
නමුත් ප්‍රේමාන්තෙනි වචනේ කියන්නේ එහෙම කන්නේ මේ. නුඹේ මුළු සිතින්ද නුඹේ මුළු ආත්මෙන්ද ස්වාමීන් වහන්සේට සේවය කරපන්. ස්වාමීන් වහන්සේ මෙහෙම මුළු සිතින් ආත්මේ සේව කරු මිනිසෙක් කියන්නේ දේ වචනේ. අවංකව. පාවුල් තුමා. අපි පරණ යුසුමෙන් බලමු දැන් පරණ යුසුම අරහානේ මේ කතාව අපි ආරම්භ කළේ. ඔව් කවුරු හරි කියන්නේ මුළු සිතින් ආත්මෙන් සේවය කරන මිනිස්සු. දේවජින්න හරීම මේ සඳහන බොහොම අඩුයි මිනිස්සයා ගැන. හැබැයි දේවජින අලංකාර වචනයක් කියන ඔහු ගැන ඔහුගේ ඒ සේවය සම්බන්ධව. සේවයකට කියන්නේ සේවය කවුද? පවුල් ගැන කිව්ව පුතාම. මම ගන්න මේ ඕල්ඩ් ටෙස්ටමන්ට් එකේ. පරණ යුසුමේ. දාවිත් පුතා ඔව් දෙවියන් වහන්සේට සේවය කෙරුවා. හැබැයි මුළු ආත්මයෙන් ස්වාමීන් වහන්සේ සේවය කරන මිනිස්සෙක්. ඔව් කියන්න අවස්ථාවද? සාමුවෙල් ඔව්. දැන් දේව අපිට පරණ යුසුමේ ඉන්න බොහෝ මේ විනිශ්චයකාරවරු සහ මිනිස්සු ගැන එහෙම තියෙනවා. හැබැයි මේ පුද්ගලයා හරිම පුදුම දෙවියන් වහන්සේ ඔහු ගැන සඳහන් කරන වචනයක්. හරි පුදුම වචනයක් ඒක. කවුද? ඔව් මොසෙස් දෙවියන් වහන්සේට මුහුණට මුහුණ කතා කරපු මනුස්සයා ඔහු වගේ කෙනෙක් ඉබදුනෙත් නැහැ කියන ඊට පස්සේ නේ. ඒ වගේ අනාගතෝත්තරෙක් ආයේ මේ පොළොවේ හිටියේ නැහැ කියලා කියනවා. මුරුදු ගුණ තුන මිනිස්සෙක් කියලා කියන මොසෙස් ගැන. මම අහන්නේ මුරුදු ගුණ නෙමෙයි. ස්වාමීන් වහන්සේට සිතින් මුළු සිතින් ආත්මයෙන් සේවය කරන මිනිස්සු. කවුද? කියන්න අයියෙන්. නෝවා. හොඳයි. අපි හැරෙමු. ඔබ තවත් වෙහෙසටපත් කරන්නේ නැහැ. සාරා දන්නවද කවුද කිව්වේ? අබියා? අබියාද? කොහෙද පොත කියන්නේ පොතේ අපිට මතක් මනාප මෙයාවේ. කියන්න බෑ ඉක්මනට. කවුද? ඔබදියා. ඔව් අපිට හැමෝටම අපිට එහෙම උත්තර දෙන්න පුළුවන්. දැන් මගේ හිතේ තියෙන දේ ඔබ දන්නේ නැහනේ. නමුත් ප්‍රේමාන්තේනි ඒක බොහොම සමගාමීව මම මේ කියන දේ ඔබට සමාහට වැටහෙයි. මම මේ මනුෂ්‍යය නම කිව්වා. මම මේ කියන්න යන්නේ කාලෙබ් ගැන. ඔබට මතකද කාලෙබ්? කාලෙබ් කියන්නේ මේ සබීතාවයි කෙනෙක් නෙමෙයි. කාලෙබ් යෝෂුවා සහ කාලෙබ්. ප්‍රේමාන්තේනි අපේ සහෝදර අහලා තියෙනවා කාලෙබ් ගැන. හොඳයි. අපේ සහෝදර අහලා නැති නිසා මම ඔහුට මතක හිටින්න පිණිස කියන්න කාලෙබ් කියන්නේ කවුද කියලා. මෝසෙස් පොරොන් දේශයට යද්දී පොරොන් දේශයට ආසන්නව මේ දේශේ බලන්න ඔත්තුකාරයෝ කීප දෙනෙක් වරනවා. කී දෙනෙකුද අරින්නේ? 12ක්. හැමතිස්සෙම 12න් සම්පූර්ණ ගණන් තමයි හරි. අනේ මේ ඔත්තුකාරයෝ අරපුවාම මරු ඔත්තුකාරයෝ සෙට් එක කරලා දින්නේ. අපි වගේ සෙට් එක කරලා දින්නේ. හැබැයි ඔය අතර හිටියා දෙන්නේ. අපි උදාහරණ නිදසුනක් වශයෙන් මේ අසිත සහ මෙතන ඒ වගේ තව චරිතයක් කියන්න මට අමාරුයි. අපේ ලක්ෂ්මී සහෝදරයා තරුණ කාලේ කියලා කියමු හරි. දෙදෙනෙක් ගැන අපි මතක් කරගමු. මෙතන දෙන්නෙක් නෑ යෝෂුවා සහ කාලෙබ් කියලා. නූන්ගේ පුත්‍ර යෝෂුවා සහ කාලෙබ්ගේ මොකද්ද පරම්පරාව මට මතක නෑ. කාලෙබ් ප්‍රේමදෙනි මේ 12 දෙනා ගිහිල්ලා දැන් ඇවිල්ලා කියනවා මේ මොසෙස්ට කියනවා දේශයේ තියෙන ස්වභාවය. හරිම අලංකාර ස්වභාවය. යෙපුන්නේගේ පුත්‍රෝ කාලෙබ්. හරියටම හරි. ප්‍රේමදෙනි දැන් ඇවිල්ලා මොසෙස්ට කියනවා දැන් ලක්ෂ්මී සහෝදරයා අපි පිටත් කරලා යනවා සේවයට. කොහෙද අරින්නේ? බ්‍රෙෂියා පොළොට අරිනවා මේ සුභාරංචි සේවයට. ගිහිල්ලා එවන සහෝදරයා අහනවා කොහොමද දවසේ සේවය කියලා. අයියෝ වැඩක් නෑ ලක්ෂ්මී. මිනිසුන්ට වාචනේ කියන්නේ මුන් ඔමලා දුවන පත්‍රිකාව එද්දි මුන් අතක්ම ගව් ගානක් ඈතට දුවලා ඉන්නේ කියනවා. වැඩක් නෑ මේ සේවය නම් හරියන්නේ නෑ. අපි වෙන කොහේ හරි සේවයක් පටන් ගමු. ප්‍රේමවන්තනේ ඒ වගේ උත්තර නේද අපෙන් එන්නේ? අපේ ආසිසාදරයා නෑ කියලා කියනවා. නෑ කියලා කියන්නේ මේව කරලා.
ප්‍රේමාන්තේනි ඔක්කොම අයිලා කිව්වා මෝ ඒකේ ඉන්නේ යෝධයෝ මාර සයිස් තුන් 2-4 මිනිස්සු ඉන්නේ අපිට ඔය ගිහිල්ලා ඕක යටත් කරගන්න බෑ මේ මිනිස්සු අපිට නිකන් මේ පාගල මරයි කියලා දෙන්නෙක් කිව්වා මොකද්ද නෑ එහෙම නෑ අපිට මේ දේශය අල්ලගන්න පුළුවන් ඒක අනිවාර්යෙන් අපි මේ යුද්ධයට ගිහිල්ලා අපි මේ දේශය අල්ලගන්න ඕන අපිට පුළුවන් ඒක කරන්න කියලා දෙන්නෙක් ස්ථීරව කිව්වා යෝෂුවා කාලෙබ් ප්‍රේමන්තේනි කාලෙබ් ගැන අපි වචනේ බලමු ගණන් කතාවනේ තියෙන වචනේ ගණන් කතාව පොතට හැරෙන්න පොඩ්ඩක් ගණන් කතාවයි 14ට ඔව් ගණන් කතාව 14 බලන්න මේ කාලෙබ් කියන ස්වාමින් වහන්සේට විශ්වාසවන්ත මනුෂ්‍යයා කියනා වූ ඔව් කියන විශ්වාසවන්ත වචනයක් ඔව් කියවන්න 14 24 බලමු එහෙත් මාගේ මෙහෙකරු වූ කාලෙබ්ට වෙන ආකාර සිතක් තිබුණු බැවින්ද ඔහු සම්පූර්ණ ලෙස මා අනුව ආ බැවින්ද ඔහුගේ දේශයට මම ඔහු පමුණුවන්නෙමි ඔහුගේ වංශයද ඒ හිමි කරගන්නේ බලන්න වචනය ප්‍රේමාන්තේනි ඔබ ස්වාමීන් වහන්සේට මුළු සිතින් සේවය කරනවා නම් බලන්න ඔහුට කියන ස්වාමීන් වහන්සේ දෙන රිවෝඩ් එක දෙන ත්‍යාගය එහෙත් මාගේ මෙහෙකරු කාලෙබ් නමුත් මාගේ මෙහෙකරුවා වූ කාලෙබ් වෙන ආකාර සිතක් තිබුණු බැවින්ද ඒක හරි පුදුම කතාවක් නෙමේක දැන් කාලෙබ්ට විතර වෙනස් සිතක් තිබුණා කියලා කියන්නේ දැන් අසලට මතකද දැන් මේ මං කියපු දේ දැන් මේ 12 දෙනාගේ එක්කෙනෙක් තමයි කාලෙබ් කියන්නේ එයාට තිබුණා වෙනස් ආකාර සිතක් අපි අදටත් ඉන්න වෙනස් ආකාර සිත නැහැ නේද අපි මොකක් හරි කිව්වහම ඒක නෑ ඒක එහෙම නෙමෙයි ඒක මෙහෙමයි මේක මෙහෙම වුණා නම් හොඳයි ඔව් අපි පසුව කල්පනා කරලා බලද්දී ඇත්තට මේක එහෙම වුණා නම් හොඳයි වෙනස් ආකාර සිතක් නේද කාලෙකට වෙනස් ආකාර සිතක් තියුණා කියලා කියනවා ඒ විතරක් නෙමෙයි සම්පූර්ණ සිතක් ඔබ දෙවියන් වහන්සේ කරේ තියන්නා සිත මොකද්ද සම්පූර්ණ සිත විශ්වාසය මේ සහෝදරයා උදේ ඔහුගේ මේ සාක්ෂියේදී ඔහු කිව්වා ඔහු යාඥා කරුවා කියලා උවමනාවෙන් සම්පූර්ණ සිතකින් ප්‍රේමාන්තනේ සම්පූර්ණ සිතෙන් කරන යාඥාව දෙවියන් වහන්සේ අසනවාමයි බලන්න දෙවියන් වහන්සේ කාලෙබ්ට දුන්නා වූ අවස්ථාව මොකක්ද දුන්නා අවස්ථාව මුළු සිතින් සේවය කිරීම ඔබට පුළුවන් ස්වාමීන් වහන්සේ මුළු සිතින් සේවය කරන්න කීදෙනෙ පුළුවන් ස්වාමීන් වහන්සේ මුළු සිතින් සේවය කරන්න ඔව් අහෙන්න කියන්න ඕන මුළු සිතින් ස්වාමීන් වහන්සේට සේවය කරන්න ඕන මුළු සිතින් මුළු හදවතින් ප්‍රේමවන්තයනි පස්වෙනි කාරණාව අපි යන් කෙලින්ම මොකද පස්වෙනි කාරණාව දැන් මේ සේවය කරලා ඔක්කොම කරලා බය වෙලා මොකද්ද දැන් අවසානට යන්නේ කොහටද යන්නේ ඉක්මනට කියන්නේ කියන්න රෝණි කියන්න පුතා ආඥාද 50ද පවත්වන්න ඕන දැන් මේ ආඥා 50 පවතු මිනිස්සේ දේව වචනේ අපිට බොහොම සරලව හොයාගන්න පුළුවන් ආබ්‍රහම් ගැන බලන්න පුළුවන් අපි ආබ්‍රහම් ගැන බලන්න යන්නේ නැහැ සාරා කැමති නැති නිසා ආබ්‍රහම් ගැන ඔබ දන්න නිසා නේද ආඥාද 50ද පැවැත්වීම ඔබ කියන්නේ දෙවියන් වහන්සේ ආඥාවල් 50 පවත්වනවද ආඥාව මොකද්ද රන්නන තටමෙන් තගේ අසල්වාසියරත් ප්‍රේම කරන්න කියලා කිව්වා නේද එහෙම නැද්ද දැන් කාංචන හැම අසල්වාසියර ප්‍රේම කරනවද තමුන්ට වගේ ප්‍රේම කරනවද හරි බැරෑරුම් ආඥාවක් ඒක දැන් මේ අපේ සහෝදරයා ඊයේ පෙරේ දවසක පාක් එකේ උට හම්බෙච්ච මිනිස්සෙක් ගැන මට කතා කරන්න කිව්වා මේ මනුස්සයාට රස්සාවක් වෙලා දෙන්න ඕන මේ මනුස්සයාරි අසරණ ගමෙන් ඉන්නවා කියලා මොකද්ද තටමෙන් තගේ අසල්වාසියට ප්‍රේම කිරීම අපතුලින් උපදිනා ප්‍රේමවන්තනේ ඒක අපි මඩපවත්තන්න හැදුවට මම ඔයාලට කතාවක් කියන්න සූදානම් ඒ කතාවට දැන් ඔබ හැරෙන්න සැමුවෙල් ඔලුව උස්සලා අහගන්න කතාව යූත් කැම්ප් එකකට ගිහිල්ලා ඇවිල්ලා තියෙන නිසා ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ තිබුණා මේ මොකක්ද කියන්නේ ඒකට සිස්ටර්ස් ලයින් හෝම් එකක් කොන්වන්ට් එකක් අපේ සහෝදරයෝ දන්නවා ඒක මේ කොන්වන්ට් එකේ එක තරුණ දරුවෙක් අපේ මේ කවුද මේ ශේලා දරුවාගේ ශේලා නෙමෙයි රුවණිගේ දුවගේ නම මොකද්ද සින්දගි
සින්තකි මම දරුවද මට මතකයි මම පොඩ්ඩක් හැරවන්න කිව්වේ සින්තකී දරුවාගේ දරුවෙක් හිටියා ඉගෙන ගත්තා මේ දරුවාගේ මේ එක්සෑම් වගේක් තිබුණා ඔව් සුවත් සහෝදරයා මෙතෙන්ට එනවද මම මෙතෙන්ට එන්නද මේ දරුවා දැන් මේ ඇයගේ අධ්‍යාපන කටයුතු කරන අවස්ථාවේ ඇයගේ ෆයිනල් එක්සෑම් එකක් තිබුණා එයා ඒකට පාඩම් කරමින් හිටියා මේක සත්‍ය කතාවක් මේකේ නම් ගම්ම සඳහන් කරන්න යන්නේ නැහැ මේක මට මතක මමත් ඉන්දියාවට ගිය අවස්ථාවක මේක ඉන්දියාවේ පත්තරේ බොහොම ආందోලනාත්මක කතාවක් වෙලා තිබුණා ඒ කාලේ සභාවල අයත් ඒක ගැන කතා කළා ප්‍රේමවන්තනේ මේ තරුණ දරුවා රෑ එයා පාඩම් කරද්දී යාට නිදිමතක් ඇවිල්ලා එයා යනවා කුස්සියට වතුර බෝතලයක් අරන් වතුරක් අරගෙන කුස්සියට ගිහිල්ලා ෆ්‍රිජ් එක ඇරලා වතුර බෝතලයක් අරගෙන ඇද්දි යාට එක හඬක් ඇහිලා එයා බලනවා බලන්න තිබුණේ ඉතාමත් භයානක දර්ශනයක් එයා දැක්කා තමත් භයානක දර්ශනයක් දැක්කා ඒ සමග පහවෙනිදා හම්බ වුණේ මේ දරුවාගේ මල සිරුර ලිඳක දිවිලා මතක සිදුන මත කතාව මතකද ප්‍රේමවන්තයනේ මේ ඉන්වෙස්ටිගේෂන් එක සම්පූර්ණයෙන්ම යට ගැහැව්වා කතෝලික පල්ලියේ සමාජයෙන් නම් එහෙම කියනවට කතෝලික පල්ලියේ පූජකයෝ විසින් මේක යට ගැහැව්වා මේ පරීක්ෂණය පොලිසියට පගාව දීලා මේක නැවැත්තුවා. නමුත් ප්‍රේමවන්තයනි මේක එක ජර්නලිස්ට් කෙනෙක් ඔහු මේ පසුපස හඹා ගියා. ඔහු මේක හොයන්න පටන් ගත්තා. ඔහු මේක හැම තිස්සෙම මේක උනේ මම හිතන මගේ මතක හැටියට 1998 වගේ වර්ෂයක මේක උනේ. දැන් මේ කතාව දැන් මේ දරුවා මරලා තින්නේ. ඒ කියන්නේ මේක ලොප්පු කෙරුවා මේක මේ සියදී විහානි කර ගැනීම. මෙයා ලිදර පැනලා මෙයාගේ තිබුණු කලකිරීම මෙයාගේ දෙමාපියන් ගෙනල්ලා හැම මෙයා ලොකු මේ ડિප්‍රෙෂන් තත්ත්වයකදී හිටියේ. එහෙම කියලා මේ දෙමාපියන් අනේ දෙමාපියෝ වැළපෙන්න ගත්තා. එහෙම තත්ත්වයක් තිබුණා මේ දරුවා ඉගෙන ගන්න දක්ෂ ළමෙක්. ප්‍රේමවන්තයනි කෙසේ හෝ වේවා මේ දරුවාගේ ජීවිතය නැතුව ගියා. හැබැයි මේ දරුවාගේ මරණ පරීක්ෂය තිබුණා. ඒකේ මේ පිටිපස් ඔළුවේ කැපුම් පහරක් තිබුණා. දැන් ලිඳකට මේ වැටෙද්දි එහෙම කැපුම් පහරක් තියෙන්නත් බෑ. හැබැයි සේර මේගොල්ලෝ නැවැත්තුව මේ අනිත් පැත්තට හැරෙව්වා. මේක කාලේ වැලි තලා මත යටපත් වෙලා තිබුණා. නමුත් එක මිනිහෙක් අපි කියමු මේ මනුස්සයාට ගෝපාල් කියලා. ගෝපාල් කියන්නේ අර දත්මදින එක නෙමෙයි. මේ මනුස්සයා නම මේ කවුද ජෝයල් දන්නවද ගෝපාල් කියන්නේ මොනවද කියලා? ඒක තමයි. ඒ වල ඒ කාලේ හිටියෙත් නැහැ. බලන්න අපි කොච්චර කාල වහු කරලා ඉල්ල දිනවද? නුවන්ත සහෝදරයන් ගෝපාල් කියන්නේ මොනවද කියලා. දැන් මේක කියන්නේ නමක්. මේ ගෝපාල් කියන මේ මිනිස්සයා දවසක් හෘද සාක්ෂිය මෙන්න ස්වාමීන් වහන්සේ ඉල්ලන දේ තමුන්ගේ සිත මගේ පුත්‍රය නුඹේ සිත මට දියන්න. ඔබ කියන දෙවියන් වහන්සේට සිත දීලා දිනවද? ප්‍රේමවන්තයනි මේ මිනිස්සයා පොලිසියට ගිහලා සාක්ෂියක් දෙනවා. මම දැක්කා මේ මිනිමැරුම. මේක මිනිමැරුමක්. කොහෙද උඹ දැක්කේ? එදා ගෝපාල් මොකද ඔහුගේ කටයුත්ත? ඔහු කරලා තියෙන දේ ඔහු මේ පල්ලියේ මේ අර අකුණු නිවාරක වලට එනව නේද මේ මොනවද තඹ කොපර් වයර් මිනිහා ඒව ගලව නෙල් තියෙන වහල උඩ. කියන්නේ මිනිහා ජීවත් වෙන සොරකම් කරන මිනිස්සෙක්. නමුත් බලන්න මේ සොරාගේ හෘද සාක්ෂිය. කාලයක් ගිහිල්ලා උට මේක ඔහු දැක්කා මේක අයුක්තියක් සිද්ධ වුණා. ඔහු කියනවා මම මේ වහල් උඩ ඉඳලා මම දැක්කා මෙන්න මේ අය කතෝලික සභාවේ ඒ ප්‍රදේශයේ ඉන්න ලොක්ෙක් අපි හිතමුකෝ බිෂොප් කෙනෙක් කියලා. ස්ටීවන් සහ ඔගස්ටින් කියන මේ දෙදෙනා යනවා රාත්‍රියේ අර සිස්ටර්ලාගේ නිවාසයට. ඔව් ඇස් දෙකෙන් දැක්කා ඒක. ප්‍රේමවන්තයනි මෙසේ සිද්ධියේ කාරණා ඉදිරිපත් කරනවා මොහුට ගහලා බොරු කියන හොරෙක් ඇවිල්ලා මෙතන කියලා. මොහුව හිරේ දාලා අනේ මේ මනුෂයා ගුටි කාලා ගෙදර ගියා. හැබැයි මේ ජර්නලිස්ට් එක දැනගන්න කවුද මේ මාධ්‍යවේදියා දැනගෙන ඔව් මේ කේස් එක ඇදලා ගන්නවා එළියට ආයේ. අරගෙන නඩුවක් පවර්ලා නඩුව විභාග කිරීමේදී
අවසානයේදී මේක ඔප්පු වෙනවා මේක මිනිමරුමක් කියලා. මොකද අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේදී එළිදරව් කරලා තියෙන්නේ ඒ පිහියෙන් කැපින් පහර ඕන් ඒක වසන් කරලා තිබුණා ප්‍රේමාන්තනි. බලන්න මේ ලෝකෙ සිද්ධ වෙන දේවල්. ලෝකේ එහෙම දැනගවි මේ ජීවත් වෙන්නේ. අවසාන වශයෙන් මේ මිනිස්සයා කිව්ව කාරණා ඔස්සේ මේ මරණ පරීක්ෂය නැවත කැඳවලා කරලා සොයලා බලද්දී ඕන් කරන මිනියක් දමියක් හදලා ලිඳර දාලා බලනවා. ඒක වැටෙන හැටි දාදා බලනවා. කොහොම වෙන්න පුළුවන්ද මේක කොහොමද මේක සිද්ධිය වෙන්නේ මේ වගේ කැපුම් තුවාලයක් එනකොට නෑ එහෙම වෙන්න බෑ. ඒක පරීක්ෂණේ පවත්වලා. අවසානයේ මේ සහකාරයෝ දෙදෙනා සහ ළමා නිවාසයේ මැඩම් අපේ සහෝදරයාගේ යාළුවෙක් කියලා මැඩම් කෙනෙක්. මැඩම් මේ කවුද යාට කියන්නේ මේ පාලිකාවරිය මහා සිස්ටර්ට සුපරින්ටෙන්ඩන්ට් සිස්ටර්. හරි මොකක් හරි කියන්නේ. මේ තිදෙනාම සැකකාරයෝ හැටියට නම් කරන ප්‍රේමවන්තයනි. නම් කරලා ඔවුන්ගෙන් ප්‍රශ්න කරද්දී ලොකු බලපෑමක් ඇති කරන කතෝලික සභාව විසින් නෑ මේක මෙහෙම දෙයක් නෙමෙයි මේක අපහාසයක් නෙම කියලා. නමුත් අවසානයේදී අරිනවා බොම්බේ වල තියෙන වෛද්‍ය ස්ථානයකට ඇරලා මේගොල්ලන් අර මෝහණය කරලා වගේ බොරු කියන්නේ නැතුව ප්‍රශ්න කරන විදිහක් තියෙනවනේ ලෝකේ එහෙම වෛද්‍ය ක්‍රමයක් තියෙනවා. දැන් අපේ යූත් කැම්ප් වල වගේ අපි මෝහණය කරලා දෙනවා වෙනත් විදිහකට. හැබැයි මේ මෝහණය නෑ මේක. බොරු කියන්නේ නැහැ. යාලා මේ මත් කරලා මොකක් කරලා ප්‍රශ්න අහද්දී ඒගොල්ලෝ ඇත්ත කියනවා. එහෙම තමයි චුතිදාන් ගොඩකින් මේ කාරණා එළිදරව් කරගන්නේ. මෙහෙම ප්‍රශ්න කිරීමේදී මේගොල්ලන්ගේ සම්පූර්ණ කාරණේ මේගොල්ලෝ අමාරනවා. කෙසේද සිද්ධිය? මේ දරුවා වතුරක් බොන්න යද්දී අර දෙදෙනාම ඇවිල්ලා ඒ ළමා නිවාසයේ කැතගලුටුකමක් කර ඉන්නවා. මේ දරුවා මේ ශබ්දයක් එන නිසා ඒ පැත්තට යන අවස්ථාවේදී අරගොල්ලෝ දකිනවා මේ ළමයා එනවා. මේ ගෑනු දරුවා. අර සිස්ටර් අතේ තිබුණු මොකක් හරි තියුණු ආයුධයකින් මේ දරුවට ගහනවා ගහව ගාම ඔලුවට වදිනවා වැටෙනවා ළමයා සිහි නැතුව පළවෙනි අවස්ථාවේ මෙයා වෙන්නේ. ඒගොල්ලෝ අරගෙන ගිහිල්ලා මේ දරුවව දානවා ලිඳකට. එතකොටත් මේ දරුවා මැරිලා ඉඳලා නෑ ප්‍රේමවන්තේනේ. කෙසේ හෝ වේවා මේ ගෝපාල්ගේ සාක්ෂියෙන් ඔගේ හෘද සාක්ෂිය බලන්න මිනිස්සේ ලෝකේ මිනිසෙක් වුණා. අවසාන නඩු තීන්දුවේදී ඒ මිනිසා කියනවා අද මට සතුටෙන් නිදී ගන්න පුළුවන්. මෙච්චර දවසක් මගේ හදවත කැළඹෙමින් තිබුණේ. අවුරුදු 28කට පස්සේ 2020 නඩු තීන්දුව දෙන්නේ. බලන්න ස්වාමීන් වහන්සේ යුක්ති ඉෂ්ට කෙරුවා. කා තුලින්ද? නොහිතන මිනිසෙක් තුලින්. ඔහු ස්වාමීන් වහන්සේව පිළිඅරන් දුන්න මිනිසෙක් වෙලා හිටියා ප්‍රේමාන්තේනි. බලන්න ස්වාමීන් වහන්සේ එවැනි කාරණා මේ සමාජය අපිට ඉදිරිපත් කරලා තියෙනවා. මේ සමාජය කියන්නේ තමයි දුෂ්ට තැනක්. නමුත් අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අදහද්දී මම මේ කියපු සෑම කාරණාවක්ම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල තිබුණා. අපි දේවවචනේ කියවනා ප්‍රේමාන්තේ පිලිපි පොතේ එසේ කුරුසියේ මරණය දක්වා කීකරුසේක. එසේය කුරුසියේ මරණය දක්වා යේසුස් වහන්සේ දෙවියන් වහන්සේට කීකරුණා ප්‍රේමවන්තයනි. ඔබත් එහෙම කීකරුකමක් යටත්කමක් දේව බයක් ස්වාමීන් වහන්සේලා අවංකව සේවය කරන සිතක් ඔබ තුළ තිබෙනවද? ඔබ මේ උදෑසන කල්පනා කරලා බලන්න. අවසාන වශයෙන් මම ඔබට තව එක කතාවක් කියන්න යනවා. මේ කතාව අසලා ඔබ තීරණය කරන්න ඔබ ස්වාමීන් වහන්සේගේ සේවකයෙක්ද ඔබ ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන මිනිසෙක්ද කියලා. ප්‍රේමවන්තයනි පියෙක් සහ පුත්‍රයෙක් යනවා ඊටමත් හද වර්ෂා අධික දවසක සැඩ සුළං හමන අවස්ථාවක ඔබ දන්නවනේ වැල් පාලම් දැකලා තියෙනවද ඔයගොල්ලෝ? ඔබ දන්නවා පේරාදෙණියේ පාක් එකේ එහෙම දෙන වැල් පාලමක් නේද? මේ වැල් පාලමේ ගෙතර වෙලා යන්න යනවා තමුන්ගේ නිවසට. මේ පියා කියනවා මේ පුත්‍රයාට පුතේ හුළඟ බොහොම සැරයි මගේ අතින් අල්ල ගන්න කියලා. මේ පුතා මොකද කරන්නේ? මේ පුතා මේ බල්ලා නිකන් ඉන්නවා. ඊට පස්සේ තාත්තා ඉක්මනට මේ පුතාගේ අතින් අල්ලගෙන මේ පුතාව සමග ඊතර වෙනවා වැල් පාලෙන් ඉගොඩට. ඒකට ඊතර වෙලා ඉගොඩට ගිහිල්ලා මේ තාත්තා අහනවා පුතාගෙන් පුතේ ඇයි
වාට මගේ අත අල්ලගන්න කිව්වම ආති මගේ අතින් අල්ලගත්තේ නැද්ද කියලා. මේ පුතා දෙන උත්තරේ දෙස ඔබ බලන්න. මේවැනි සිතක් ඔබට තිබෙනවද ප්‍රේමාන්තේනි? තාත්තා පුදුම වෙනවා මේ උත්තරය අහලා. තාත්තේ මගේ අතට වඩා ඔයාගේ අත ලොකුයි. ඔයා මගේ අතින් අල්ලගත්තාම මාව අතෑරෙන්නේ නැහැ. හැබැයි මම ඔයාගේ අතින් අල්ලගත්තොත් ඔයාට මට ඔයාව අතෑරෙන්න පුළුවන්. ප්‍රේමාන්තනේ මේ විටත් දෙවියන් වහන්සේ ඔබගේ අතින් අල්ලගෙන ඉන්නේ. උන්වහන්සේ අත විශාලයි. ඔබ උන්වහන්සේට ප්‍රේමවන්ත නම් මේ ಗುಣ ඔබගේ ජීවිතය තුළ තිබෙනවා නම් දෙවියන් වහන්සේ ඔබගේ අත කවදාවත් අතාරින්නේ නැහැ ප්‍රේමවන්තේනි. ඒකයි ක්‍රිස්තියානි කාර්යවලට තියෙන වටිනාකම. දෙවියන් වහන්සේ ඔබට මට දීලා තියෙන සාක්ෂිය ඒ උරුමය ඒකයි. පිය උරුමය කියන්නේ ඒකයි. ඔබ ස්වාමීන් වහන්සේ තුළ ඒක ආරක්ෂා කරගන්න. අපි අවසාන වශයෙන් එක වචනයක් කියමු. කොලොස්සි 3:23. දෙවියන් වහන්සේ අපට දීලා තියෙනා වූ ආඥාව. මේක පවත්වන්න ක්‍රිස්තුස් වහන්සේ අපෙන් ඉල්ලුවා එක ආඥාවක් එකතු කරලා. නුඹලා ගොස් සකල ජාතීන්ට මාගේ සුභාරංචිය දේශනා කරපල්ලා. ප්‍රේමවන්තනේ කොලොස්සි 3 පරිච්ඡේදයේ වචනේ පුතා කියවන්න කරුණා කරලා. නුඹලාට නුඹලාගේ විපාකයේ වූ උරුමය ස්වාමින් වහන්සේගෙන් ලැබෙන බව දැන නුඹලා කරන කොයි දෙයක් නමුත් මනුෂ්‍යයන්ට නොව ස්වාමින් වහන්සේට මෙන් සිතින් කරපල්ලා. ආමෙන්. නුඹලා සේවය කරන්නේ ස්වාමී වූ ක්‍රිස්තුස් වහන්සේටය. ආමෙන්. ප්‍රේමවන්තේනි අපි කරන දේ කරන්නේ කාටවත් නෙමෙයි මනුෂ්‍යයන්ට නෙමෙයි ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේට. උන්වහන්සේ ඔබට ආශිර්වාද කරනසේක්වා. මේ වචනේ හිතේ තබා ගන්න. මේ වචනේ කාරණා පහ ජීවිතයේ සදාකාලිකව පවත්වන්න උත්සාහ කරන්න දෙවියන් වහන්සේ ඔබට කරුණා කරනසේක්වා.